සුපර් සොෆ්ට් වැනිලා කේක් එකක් හදාගන්න මේ ටිප්ස් 3 try කරන ඔයාට නම් ආයේ කවදාවත්ම වෙනත් කේක් රෙසිපි එකක් හොයාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ කේක් එක ඒ තරම්ම soft, ඒ තරම්ම රසට බොහොම ලේසියෙන් අඩු වියදමින් හදාගන්න පුළුවන්. අපි සාමාන්‍ය කේක් එකක් හදන්න ගන්න අමුද්‍රව්‍යම පුංචි පුංචි වෙනස්කම් කීපයක් කරලා තමයි අපි අද මේ කේක් එක හදාගන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේ කේක් එක හදාගන්නේ කොහොමද කියලා. මම අද හදන්නේ කිලෝ 2ක කේක් බැටර් එකක් වුණත් ඔයාලට කිලෝ 1කට අවශ්‍ය ප්‍රමාණයන් මම කියන්නම්. මුලින්ම අපි පිටි මිශ්‍රණය හදාගන්න ඕනේ. ඒ සඳහා පාන් පිටි ග්‍රෑම් 240කට, කෝන් ෆ්ලෝර් ග්‍රෑම් 10කුත්, බේකින් පවුඩර් තේ හැඳි 2කුත් එකතු කරලා හොඳට මිශ්‍ර කරලා වරක් හෝ දෙවරක් හලලා පැත්තකින් තියාගන්න. මේ පිටි ටික තියාගන්නකොට හුලන් නොවදින විදියට හොඳින් වහලා තියාගන්න. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ අමතර ටිප් එකක්. ඒ තමයි මේ වැනිලා කේක් එක සඳහා අපි භාවිතා කරන්න ඕනේ හොඳින් කුඩු කරගත්ත සුදු සීනි ග්‍රෑම් 250ක්. ඉතින් මේ ටිකත් හොඳින් කුඩු කරලා පැත්තකින් තියාගන්න. ඊළඟට අපිට ඕනේ වෙනවා ග්‍රෑම් 250ක බටර් හෝ මාගරින්. මේ බටර් හෝ මාගරින් කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕනේ. හැබැයි අවුවසරට දිය වෙලා තෙල් පෑදුණු ඒවා නැතුව හොඳ සොෆ්ට් එකට තියෙන බටර් හෝ මාගරින් වෙන්න ඕනේ. දෙවැනි අමතර ටිප් එක තමයි ඔයා ගන්නකොට කිලෝ එකක් සඳහා සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 5ක්, ගොඩක් පොඩි බිත්තර නම් 6කුත්, ගොඩාක් ලොකු බිත්තර නම් 4කුත් ගන්න. මේ බිත්තර ගන්නකොට හොඳ අලුත්ම ඒවා ගන්න. ඒ බිත්තර කඩලා බර කිරලා බිත්තර කහමදේ සහ සුදු මදේ වෙන් කරගන්න ඕන. වතුර බිඳුවක්වත් කහමදේ ටිකක්වත් මිශ්‍ර නොවි හොඳ පිරිසිදු වියලි භාජනයකට මේ සුදු මද ටික වෙන් කරගෙන තප්පර කීපයක් හෝ විනාඩි කීපයක් හොඳට හයි ස්පීඩ් එකේ බීට් කරගන්න ඕනේ ඝන වෙනතුරු. මේ විදිහට බිත්තර සුදු මද වෙන් කරගෙන ඉක්මනින් බීට් කරගන්න පුළුවන් වෙන්නේ අපි හොඳ අලුත් බිත්තර භාවිතා කරොත් විතරයි. අපේ බිත්තර පරණ වෙන්න අපිට බිත්තර සුදු මද හොඳින් බීට් කරගැනීමේ හැකියාව අඩු වෙලා යනවා. මේ විදිහට හිම කැටිති වගේ පදමට එනකන් අපි හොඳට ඝන වෙනකන් බීට් කරගත්ත සුදු මද ටික පැත්තකින් තියලා අපි කේක් බැටර් එක හදන්න පටන් ගමු. ඉතින් මේ වෙලාවේදී මික්සින් බෝල් එකක් අරගෙන මාගරින් ටිකත් කුඩු කරගත්ත සීනි ටිකත් එකතු කරලා හොඳට බීට් කරගන්න ඕනේ සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ කාලයක් ක්‍රීම් එකක් වගේ හැදෙනකම්. ඉතින් මේ දෙක හොඳට මිශ්‍ර වෙනකම් බීට් කරගන්න ඕනේ. හැබැයි ඕනවට වඩා බීට් කරගන්නත් එපා. එහෙම වුණොත් බීටර් එකත් රත් වෙනවා. වායුගෝලයේ තියෙන උණුසුමත් එක්ක මේ බටර් හෝ මාගරින් ටික දිය වෙලා තෙල් පෑදෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ කේක් එක හොඳ ගුණාත්මයෙන් හදාගන්න බැරි වෙනවා. ඔයා කේක් එක හදන්න ගන්නකොට පුළුවන් තරම් අවුව රස්නේ අඩු උදෑසනක එහෙමත් නැත්නම් රාත්‍රී කාලයක වගේ කේක් එකක් හදන්න ගන්න. එහෙමත් නැත්නම් ටිකක් රස්නේ ගතියක් තියෙනවා නම් මාගරින් එක ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත ගමන්ම වගේ සීතල පිටින් භාවිතා කරන්න. එතකොට අපේ මේ බැටර් එක හදලා ඉවරනකොට සීතල ඇරිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳින් බීට් කරගත්තට පස්සේ තමයි අපි බිත්තර ටික එකතු කරගන්නේ. සාමාන්‍යයෙන් අපි සීනි මාගරින් මිශ්‍ර කරලා බිත්තර එකතු කරාම තමයි අපේ මේ සීනි ටික හොඳින් දිය වෙන්නේ. නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ සීනි දිය වෙන්න තරම් ප්‍රමාණවත් බිත්තර ප්‍රමාණයක් අපිට නැහැ. මොකද අපි සුදු මද ටික වෙනම බීට් කරලා අයින් කරලා තියෙන්නේ. කහමදේ තියෙන දියර ප්‍රමාණය මදි අපේ සීනි ටික දිය වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ සීනි ටික හොඳට කුඩු කරලා මේ මාගරින් එකට එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. ඉතින් එහෙම වුණාම අපේ සීනි දිය වෙන්න අමතර ද්‍රාවණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බිත්තර ටික දාලා බීට් කරලා අවසන් වෙනකොට සාමාන්‍ය විදිහට බිත්තර දැම්මා වගේම අපිට මේ සීනි ටික හොඳට දිය කරගන්න හැකියාවක් තියෙනවා. සීනි මාගරින් ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ බිත්තර කහමද ටික කොටස් 2කට හෝ 3කට වශයෙන් ටිකෙන් ටික එකතු කරන්න. ඒ එක කොටසකට විනාඩි 1මාරක් 2ක් වගේ කාලයක් හොඳින් බීට් කරගන්න සාමාන්‍ය ස්පීඩ් එකේ. කේක් එකක එන පිළිගඳ අවම කරගන්න ඔයාට පුළුවන් බිත්තර කහමද වලට වැනිලා තේ හැඳි 2ක් මිශ්‍ර කරලා ඒක බැටර් එකට එකතු කරගන්න එකෙන්. ඉතින් එහෙම නැත්නම් ඔයාට බිත්තර කහමද ටික වෙනම එකතු කරලා බැටර් එක අවසානයේදී වැනිලා එකතු කරගන්නත් පුළුවන්.
බැටර් එක බීට් කරලා අවසන් වුණාට පස්සේ ඔයාගේ oven එක සෙල්සියස් අංශක 180 විනාඩි 15ක් වගේ කාලයක් ප්‍රීහීට් වෙන්නත් දාලා ඊළඟ කොටසට යන්න මතක තියාගන්න. ඊළඟට හදාගත්ත පිටි මිශ්‍රණය කොටසින් කොටස මේ බැටර් එකට හලා ගන්න. ඉතින් ඔයා කලින් දෙතුන් වතාවක් හලලා තියාගන්නවා නම් මේ වෙලාවේදී හලන්න අවශ්‍ය නැහැ. කලින් එක වතාවක් වගේ හලලා තියෙනවා නම් එහෙමත් නැත්නම් මිශ්‍ර කරගත්ත විතරක් නම් ඔයා මේ වෙලාවේදී පෙනේරියක් භාවිතා කරලා මේ පිටි ටික හලා ගන්න. සාමාන්‍යයෙන් කිලෝ එකක් සඳහා මේ පිටි කොටස් දෙකකට තුනකට වගේ එකතු කරන්න. ඊට වඩා බැටර් එක කිලෝ 3ක් 4ක් වගේ යනවා නම් පිටි ටික මේ සුදුමද ටික කොටස් 4කට 5කට වගේ එකතු කරගන්න. එතකොට තමයි අපිට මේ ටික හොඳට මිශ්‍ර කරගන්න පහසු වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මම මේ විදිහට පිටි ටික සහ අපි කලින් හදලා තියාගත්ත බිත්තර සුදුමද ටික කොටසින් කොටස එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. ඒත් එක්කම මම මේ බැටර් එකට කිරි ටිකක් එකතු කරගන්නවා. ඒක තමයි මම අද ඔයාලට කියලා දෙන තුන්වෙනි ටිප් එක. මේ කිරි එක සඳහා ඔයාලා ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරන්න එපා. ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරනවා නම් උණු කරලා කිරි පිටි මිශ්‍ර කරලා භාවිතා කරන්න. එහෙමත් නැත්නම් ඔයාලා කිරි පිටි වලින් විතරක් හදා ගන්නවා නම් කිරි පිටි මේස හැඳි දෙකකට උණු වතුර මේස හැඳි දෙකක් මිශ්‍ර කරලා හොඳට කිරි එකක් හදලා නිමෙන්න තියාගන්න. නිමුණු කිරි එක තමයි අපි මේ බැටර් එකට එකතු කරන්න අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් කිලෝ එකකට මේස හැඳි දෙකේ කිරි එකක් ඇති. ඉතින් සාමාන්‍යයෙන් ඔයා කිලෝ දෙකක වගේ බැටර් එකක් හදා ගන්නවා නම් මේස හැඳි 5ක් වගේ එකතු කරගන්න අවශ්‍ය වෙනවා. මේ විදිහට කිරි ටිකක් එකතු කරගන්න එකෙන් අපිට මේ කේක් එක ගොඩක් සොෆ්ට් කරගන්න පුළුවන් වෙනවා වගේම කේක් එකේ තෙතමනේ රඳව ගන්නත් ඒක උපකාරී වෙනවා. ඉතින් ඒත් එක්කම තමයි ඔයා කිරි පිටි විතරක් මේ සඳහා භාවිතා කරන්න එපා. පොඩි දියර ගතියක් තියෙන්න ඕනේ. ඒ නිසා කිරි එකක්ම හදලා භාවිතා කරන්න. අනිත් දේ තමයි මේ විදිහට ගොඩක් සොෆ්ට් වෙන්න කියලා කිරි වැඩිපුර එකතු කරගන්නත් එපා. එහෙම වුණොත් කේක් බැටර් එකේ මැද අමු වෙන්න පුළුවන්. කේක් එක හරියට බේක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. කේක් එක හොඳට බේක් කරන්න ගියොත් කේක් එකේ උඩ කොටස කර වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අපහසුතා ගොඩකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ කියපු පරිමාවෙන් විතරක්ම කිරි එක හදලා භාවිතා කරන්න. ඉතින් මම කලින් කිව්වා වගේ මම හදන්නේ කේක් කිලෝ 2ක බැටර් එකක් නිසා මම මේ සැඳි 5ක් වගේ එකතු කරගන්නවා. ඔයා කිලෝ එකක් හදනකොට මේ සැඳි දෙකක් වගේ එකතු කර ගැනීම හොඳටම ප්‍රමාණවත්. හදාගත්ත බැටර් එක ලයින් කරගත්ත ට්‍රේ එකට දාලා හොඳින් ටැප් කරගන්න. ඒත් එක්කම ස්ටික් එකක් අරගෙන ස්ටික් එක බැටර් එක පුරා එහෙට මෙහෙට යවමින් මේ බැටර් එක ඇතුලේ තියෙන එයා බබල්ස් ටික අයින් කරගන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් වෙනවා හොඳ ලස්සන කේක් එකක් හදාගන්න. හදාගත්ත කේක් ට්‍රේ එක ඔයා oven එකේ සෙල්සියස් අංශක 180 විනාඩි 40ක වගේ කාලයක් බේක් කරගන්න ඕනේ. බේක් වෙලා අවසන් වුණාට පස්සේ විනාඩි 10ක් 15ක් oven එක ඇතුළෙම ස්විච් ඔෆ් කරලා ඒ රස්නේ පිටින්ම තියලා ඊට පස්සේ හිමිට එළියට අරගෙන කූලින් රැක් එකකට දාලා නිවෙන්න තියාගන්න. oven එක ඕෆ් වුණ ගමන්ම කේක් එක හොඳින් බේක් වෙලා තිබුණත් එකපාරටම ඉවතට ගන්න එපා. මොකද එහෙම වුණොත් තමයි ඉක්මනින්ම කේක් එක බහින්න බලපාන්නේ. සමහර විට මැද ටිකක් අමු ගතියක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ඒවා හොඳට යථා තත්ත්වයටපත් වෙනවා. හොඳ තත්ත්වයකටපත් කරගන්න පුළුවන් oven එකේ තවත් විනාඩි කිහිපයක් තියලා ගන්න එකෙන්. ඉතින් ඔයත් මේ ක්‍රමයේ මෙච්චර කල් try කරේ නැත්නම් අදම try කරලා බලන්න. බොහොම ලේසි tips ටිකක් මම කියලා දුන්නේ. ඉතින් බොහොම අඩු වියදමෙන් බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන්. ගොඩක්ම soft එකට මේ කේක් එක තියාගන්න පුළුවන්. ඉතින් මීටත් වඩා නම් මේ කේක් එක soft කරන්න බෑ. මීටත් වඩා ක්‍රම නැහැ ඇත්තටම. ඉතින් මේ තමයි තියෙන උපරිම ක්‍රම ටික, උපරිම ටිප්ස් ටික. ඉතින් ඔයත් අනිවාර්යෙන් මේ ටික try කරන්න. ඔයාගේ අදහස් යෝජනා චෝදනා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක කැමති නම් like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න. channel එක subscribe කරලා නැති කෙනෙක් නම් channel එක subscribe කරන්න. මේ channel එක කේක් හදන්න ඉගෙන ගන්න ඔයා වෙනුවෙන්ම අලුතෙන් පටන් ගත්ත channel එකක්. ඉතින් ඒ නිසා subscribe කරලා videos බලලා like කරලා comment කරලා share කරලා support එකක් දෙන්න කියලාත් මතක් කරනවා. ඒත් එක්කම Facebook එකෙන් Instagram එකෙන් Diligent Delight follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් අලුත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. සුබ දවසක්.